අද වීඩියෝෙන් කතා කරමු Nova AI එකට ආපු අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් මේක තමයි අප්ඩේට් version 3 එක. ඉතින් අද වීඩියෝෙන් ආපු බලමු අප්ඩේට් version 3 එකෙන් මොනවද අලුතෙන්ම එකතු වුණු ෆීචර්ස් කියලා. එහෙනම් වැඩි කතා නොකර NHPLK YouTube channel එක subscribe කරලා ඒ වගේම මේක automatically update වෙන්නේ නැහැ. ලොකු අප්ඩේට් එකක් නිසා අප්ඩේට් version එක download කරගන්න ඕන වෙබ්සයිට් එකෙන්. ඒක download කරගෙන වීඩියෝ එක start කරමු. හරි ඉතින් පළවෙනියට අප්ඩේට් එකෙන් ප්‍රධාන වෙනස්කම තමයි chat option එක නැවත දීලා තිනවා ටිකක් වෙනස් විදියකට. ඉතින් මේ විදිහට තමයි chat option එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන start now chat කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට අලුත් chat එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Nova N4 full model එක නෙවෙයි. මේකේ mod එකක්. ඒ කියන්නේ Nova N4 research mode එක තමයි දැනට run වෙන්නේ. ඉතින් අපි research mode එකක් හදලා තිනවා. ඒක ටෙස්ට් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් දැන් මේක Nova AI එකෙන් ටෙස්ට් කරන්න. ටෙස්ට් කරලා හොඳ රිසල්ට් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක ඇඩ් වෙනවා main model එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කනෙක්ට් වෙනවා. අපි මොකක් හරි මැසේජ් එකක් දුන්නාම මේක කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාට පස්සේ ඔයාලට chat කරන් යන්න තමයි තියෙන්නේ. මේක ගොඩක් දුරට AI එකක් කියලා හිතන්න බෑ. සාමාන්‍ය normal මිනිස්සෙක් එක්ක chat කරන විදිහටම අපි මේක tune කරලා තිනවා final output එක ලස්සනට දෙන විදිහට. ඉතින් ඔයාලට මෙයාත් එක්ක කතා කර ඔයාගේ ප්‍රශ්න ඒ වගේම knowledge එක up කරගන්න පුළුවන්. මොකක් හරි topic එකක් ගැන research එකක් ගොඩක් හොඳ මට්ටමක research එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම research එක ලියලා දෙන්නේ නැතුව මෙයාත් එක්ක question වලින් answers අරගෙන chat කර ඉස්සරහට ගිහිල්ලා ඒ topic එකට අදාළ knowledge එක improve කරගන්න පුළුවන් ඔයාලගේ. ඉතින් මේ chat option එකෙන් ඉතින් chat option එක ওই විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ chat save වෙන්නේ නැහැ. single chat එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඉස්සරහට අපි මේක mod එක හම්බෙද්දි ඔයාලට මේ features ඔක්කොම use කරන්න පුළුවන් free. ඉතින් main feature එකක් විදිහට මේ update එකෙන් ආපු feature එක තමයි voice mode එක. ඉතින් voice mode කියන්නේ ඔයාලා දැකලා ඇති ChatGPT voice mode එක තියෙනවා. එතකොට අපිට යාත් එක්ක LLM එකත් එක්ක direct කතා කරන්න පුළුවන්. කතා කරලා answers ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම Anthropic ලගේ යාලගේ Claude එකේ voice mode එක තියෙනවා. එතකොට DeepSeek ලගේ voice mode එක තියෙනවා. ඔන්න Nova AI එකෙත් voice mode එක enable කරලා feature එකක් විදිහට දීලා තියෙනවා. ඉතින් මේකේ ඔයාලට තියෙන මේ mic icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ pop up menu එකක් එනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start a call කියලා බටන් එකක්. ඒක click කරන්න පුළුවන්. ඒක click කරාට පස්සේ ඔයාලට call එකක් start කරන්න පුළුවන්. start කරාට පස්සේ ඔයාලට permission ඉල්ලයි. permission වලට allow කරන්න. ඊට පස්සේ ඔයාලට chat කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. Hey there, I'm Nova AI. How can I help you today? I am Nova, a cutting-edge voice agent designed to provide seamless and intuitive user experiences. I'm friendly, efficient, and solution-oriented. Essentially, I'm here to help simplify things for you. Okay, so when it comes to using Python for web development, there are essentially two main approaches. Happy to help. Have a wonderful day. Take care. ඔය විදිහට තමයි voice mode එක වැඩ කරන්නේ. clean voice එකක් add කරලා තිනවා. ඉතින් එයා කියන details පැහැදිලි මට්ටමක ඇහෙනවා කියලා හිතනවා. ඉතින් තව update වෙන්න ඕන දේවල් තියෙනවා නම් comment section එකේ දාගෙන යන්න. ඒ වගේම Nova Magic එකත් ගොඩක් හොඳට perform කරනවා. ඒ ගැනත් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් NHPLK YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.